අපි බුදුරවාගල පන්සලේ ඉඳලා දැන් යන ගමන්. ඉතින් වටපිටාවේ පරිසරයත් විඳින ගමන් ඉතින් යනවා අපි 3 දෙනා. ඇත්තටම ගොඩාක් ලස්සනයි මේ පරිසරය. දෙපැත්තෙම කැලේ තියෙන්නේ. පහුගිය ටිකේම වැස්ස නිසාද කොහෙද ගහකොළ කොළ පාටට තියෙනවා. නැත්තම් ගොඩාක් රස්නේ පැත්තක් මේක. හැබැයි අද නම් ගොඩාක් ලස්සනයි. වැවෙත් ගොඩාක් වතුර තියෙනවා. පහුගිය ටිකේම වැස්සනේ. ඒක නිසා වැව පිරීලා. හරිම ලස්සනයි. පාර ළඟටම එනකම් වතුර. ඉඳලා හිටලා හරි මේ වගේ පරිසරයකට ඔයාලත් ඇවිල්ලා යන්න. ඒක මානසික සුවයට ගොඩාක් බලපානවා. ඉතින් අද නම් ඉතින් අපි 3 දෙනා ආවේ චූටි බබත් එක්ක ආවේ. මොකද ලොකු බබා නම් කලින් ඇවිල්ලා තියෙනවා මෙහෙ. මේ බබා නම් චූටි බබා දැකලා නැති නිසා තමයි එක්කගෙන ආවේ. අපි දැන් මෙහෙම යනවා තනමල්ලිල පාරේ. මොකද රසවත් කෑමක් හොයාගෙන යන්නේ. අපේ පැත්තේ තියෙන හැබැයි මේ පැත්තේ ඒවා ඊට වඩා රස ඇති. මොනවද දන්නවද? මීකිරි. මීකිරි කන්න එරන්දය හරිම ආසයි. මාත් ආසයි. බබා නම් ගොඩාක් මාස නෑ. ඉතින් අපි යනවා දැන් මීකිරි කඩයක් හොයාගෙන. ඔන්න තියෙනවා කඩයක්. අපි දැන් මෙතන නතර වෙලා මීකිරිත් කාලා තව ගමනක් යනවා. ඔන්න බලන්න මීකිරි කන්න මට නම් පැණි ගොඩාක් ඕනේ. ඒක නිසාම කොහෙද මහත්තයා ගොඩාක් දානවා පැණි. ඇත්තටම හරිම රසයි මෙහි මීකිරි. අපි දැන් මේක කාලා ඉවර වෙලා යනවා හඳපානාගල ජලාශය බලන්න. දැන් මේ යන්නේ හඳපානාගල ජලාශය බලන්න. මෙතනින් තමයි හඳපානාගල හන්දිය. මෙතන ඉඳලා ඇතුළට යන්න ඕනි කිලෝමීටර් මට මතක නෑ හරියට දුර. කලින් නම් හඳපානාගල වැව බලන්න ගියේ. අපි දැන් ඒක ජලාශයක් කරලා උමාඔය ප්‍රොජෙක්ට් එකත් එක්ක සම්බන්ධ කරලා මං හිතන්නේ දැන් ඒක ජලාශයක් විදිහට තමයි කියන්නේ. ගොඩාක් වතුර මං හිතන්නේ කලින්ට වඩා ගොඩාක් පුරවලා ඇති එකයි. හැන්දෑව හවස් වුණාට ගොඩක් අවුව සැරයි මේ හරියට. කාලෙකින් ආවේ මේ පැත්තේ හඳපානාගල. ඔන්න හඳපානාගල ජලාශය. ඉස්සර වැව මට හිතෙනවා මීට වඩා ලස්සනයි කියලා. අපි වතුර පාගපු තැන්වල දැන් නම් ගහකොළ මැරිලා ගිහිල්ලා ඒව වතුර පුරවලා නිසා ජලාශයක් කරලා තියෙන නිසා. විශාල ජලධාරිතාවක් තියෙනවා මේ හරිය මේකේ. දැන් තියෙන පරිසර පද්ධතියටත් වඩා ඉස්සර ගොඩක් ලස්සනයි මේ පැත්ත. මම ඔයාලට පෙන්නන්නම්කෝ හඳපානාගල කියන්නේ මොකක්ද කියලා. ඔන්න හඳපානාගල. බලන්න වතුර ගොඩාක් තියෙනවා. ඉතින් මේ වෙලාවේ මෙහෙට අවුවයි. ටිකක් ඉන්න අමාරුයි මේ හරියේ. අන්න බලන්න හඳපානාගල කියන්නේ අන්න අතෙන්ට. ඉතින් එතන ඉඳලා අලි පහලට බහිනවා රැයට. අපි දැන් යනවා.